එරුවන් සරණයි. අද අප්‍රේල් මාසේ 22 වෙනිදා. ඉතින් මම අප්‍රේල් මාසේ 18 වෙනිදා මේ සිරිපාද වේවැල්වත්ත සමාජ වනසෙනසුන සිරිපාද අඩවියට වැඩම කරා. ඉතින් මම අද මෙහෙන් වැඩම කරන්න හදන්නේ. මේ ඉතින් මේ ඉන්නේ අපේ කල්යාණ මිත්‍ර ඇහැලියගොඩ අපේ කල්යාණ මිත්‍ර සමිත ස්වාමීන් වහන්සේ. ඉතින් ස්ථා ස්වාමීන් වහන්සේලා මෙහි වැඩ ඉන්නවා. උන්වහන්සේලා විවේකීව උන්වහන්සේලා ආපු මාර්ගයේ වඩන්න උන්වහන්සේලා ඒකට වීරිය වඩන ස්වාමීන් වහන්සේලාට විතරයි මේ ඇත්තට මේ වනාන්තරයේ මේ භූමියේ ඉන්න පුළුවන්. ඉතින් අපි එදා මෙහෙට වැඩම කරේ අපේ වෛද්‍යතුමාගේ ජන්මදිනයේ තිබ්බ 18 වෙනිදා. ඉතින් ඒ වෙනුවෙන් අපි වියලිහාර පූජා කරා. ඉතින් තව ඒ පින්කමටම අපේ පින්වත් ජගත් මහත්මයා ඇතුළු තව බොහෝ සත්පුරුෂයෝ මේ පින්කමේ කොටස්කාරයෝ වුණා. පිනට දායක වුණා. බොහෝ සත්පුරුෂයෝ දායක වුණා. ඉතින් ඒ අරත් හිතා සතුට වෙන්න පුළුවන්. අපි මේ සිව්පසයෙන් උපස්ථාන කරේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරුවනට චතුරාර්ය සත්‍යයට විරිය වඩන මනස පුහුණු කරන ඒ ස්වාමීන් වහන්සේලාට. ඉතින් ස්වාමීන් වහන්සේ මෙහෙට ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි මුලින්ම වැඩි 2020 නේ ස්වාමීන් වහන්සේ. සාංශලා මෙහෙ ස්වාමීන් වහන්සේ මෙහෙ මුලින්ම මෙහාට මේක හොයාගෙන ආවේනේ. එතකොට ස්වාමීන් වහන්සේ 17 වගේ තමයි මෙහෙට වැඩම කරේ. එහෙමයි. දැන් පොඩි කාලේ ඉඳන් පුංචි සිරිපාදේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒක හේතු කරගෙන තමයි මේ ස්ථානයට අපි වැඩම කරේ. එහෙමයි. එතකොට මේ ගොඩනැගිලි මුකුත් තිබුණේ අපි ටකරන් මඩුවක් හදාගෙන තමයි මේ අපේ අයියත් එක්ක එහෙමයි. මේ ස්ථානෙ නතර වෙලා මේක මේ හැදුනේ ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ඔබ වහන්සේලාගේත් මේ උපකාරී ආශිර්වාදය නිසා දැන් මේ පුණ්‍ය භූමියේ සෝසේ ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් තැනක් බවට දැන් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් ස්වාමීන් වහන්සේලා කැමති මේ හුදකලා විවේකීව සිරිපාපද්මේ පිනිපිනි මේ ඇත්තටම සීත හිමේ වැඩ ඉන්න කැමති ස්ථානසලා ගොඩ දෙනෙකුට පහසුකම් දැන් වැඩ ඉන්න සෝසේ වැඩ ඉන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඇත්තටම අපිට ප්‍රධාන දෙන්නේ අපිට සේනාසන ඒ වගේම අපිට බෙහෙත් චීවර පිණ්ඩපාත. ඉතින් අපිට මෙහි පිණ්ඩපාතේ කරන්න මෙහි ගමට ලේසි නැහැ. මොකද කිලෝමීටර් දුෂ්කර මාර්ගය හයක් තියෙනවා. දුෂ්කර මාර්ගෙම තියෙනවා 6ක්. පයින් එන්නවත් බෑ. අතිශයම දුෂ්කර පැත්තක්. ඉතින් මේකට වියලි ආහාර ටවුමට ගිහිල්ලා ටවුමට යනවනම් කිලෝමීටර් 27ක් යනවා රතපුරේට. 27ක් යනවානේ. එතකොට බලංගොඩට යනවා ඒත් 24ක් විතර මං හිතන්නේ තියෙනවා. කිලෝමීටර් 24ක් එහෙමයි. ඉතින් අපේ මේ මේනකය තමයි මේ සිව්පසේ දායකයන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ දාන සකස් කරලා. මොකද මෙතන උපස්ථානට කෙනෙක් නැත්නම් දාන පිළිවෙල කරන්න මෙහි ස්වාමීන් වහන්සේලාට භාවනාවට අපහසුයි. ලේසි නෑ. ඉතින් මොකද ඒකට ඒ කියන්නේ ඇත්තටම මේකට භාවනාවට කැමැත්තක් තියෙන අය විතරයි ඇත්තටම මෙහෙට පරිසරේ ඉන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද නැත්නම් මේ තියෙන දුෂ්කරතාවය හැමෝටම විඳින්නත් බෑ. ඒ කියන්නේ දැන් තාක්ෂණේ නැහැ, සිග්නල් නැහැ. ඔව්. හදිසියට පහලට යන්න බෑ. එහෙමයි. ඔව්. දැන් මතකයි ස්වාමීන් වහන්සේට පහුගිය කාලේ මේ බඩේ කැක්කමක් හැදිලා කිලෝමීටර් 3ක් විතර පහලට වැඩම කරානේ. ඔව් ඉවසන්න බැරි වුණොත් ඉන්නත් අපහසුයි. ඉතින් එච්චර දෙයක් දරා ගන්න පුළුවන් වෙනවා. එහෙමයි. ඉතින් ඒ හැම දෙයකටම ඔරොත්තු දෙන්න පුළුවන් කෙනෙකුට තමයි මෙහි ඉන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේලාට සුවසේ බණ භාවනා කරන මේ ශ්‍රද්ධාවන්තයෝ සිව්පසෙන් උපස්ථාන කරන නිසා. එහෙමයි. ඒක අනිවාර්යෙන් විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ දායකත්වයේ නොතිබුණා නම් අපිට මේ තැන කරන්න බෑ. මොකද දැන් විශේෂම දෙයක්නේ සංඝයාට දානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දානි පහසුකම දැන් ඔබ වහන්සේලාගේ වගේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා ඒ සත්පුරුෂයෝ එකතු වෙලා ඒ දෙන දානේ මේ කාලෙත් ඔය දෙන දාන කිහිපය නිසා තමයි මේ ස්ථානයේ ඇතරම පවතින්නේ. නැත්තම් දානි කියන ලොකු ගැටලුවක් තියෙනවානේ. මේට සලාක හදාගන්න. එහෙමයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ දැන් හැම මාසිකවමත් ඒ වගේම වාර්ෂිකවත් අපේ බොහෝ විදේශගත වෙන සත්පුරුෂයෝ ඒ බාරගත් දානේ ඒ දිනවලට ඒ විදිහටම සිද්ධ කරනවා. ඉතින් ඔබටත් පුළුවන් ජන්මදිනයේ දවසට හරි අම්මා තාත්තට ආශිර්වාද කරන්න හරි මිය පරලෝකීය අම්මයි තාත්තට පින් දෙන්න හරි මේ වගේ ස්ථානයකට සිව්පසු දායකත්වයක් බාර අරගෙන ඔබේ ජීවිතේට පින් රැස් කරගන්නත් ඒ වගේම ඔබට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා ගෙන දෙන. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් මෙතන හරි සුවිශේෂී විශේෂ තැනක් මෙතන ස්වාමීන් වහන්සේ හරියට හිටියේ නැත්නම් මේ භූමියෙන් එහෙම ඉන්න අවසරයකුත් නැති තැනක් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒ කියන්නේ අපි එන්න කලින් අවුරුදු
20ක් තිස්සේ එක එක කට්ටිය ස්වාමීන් වහන්සේලා මේක හදන්න හදලා තියෙනවා. ඒවා ෆවුන්ඩේෂන් තිබුණා තාමත් තියෙන ඒ ෆවුන්ඩේෂන් දාපු තැන්. එහෙමයි. ඒක මොකක් හරි හේතුවකින් ඒවා ඔක්කොම නතර වෙලා. ඉතින් අපි තමයි දැන් අවුරුදු 2017 වගේ මේක කරන්න පුළුවන් වුණේ. එහෙමයි. ඉතින් ඒක මොකක් හෝ හේතුවක් කියලා අපි හිතනවා. එහෙමයි. මෙතන ස්වාමීන් වහන්සේ ජනා කියන මෙතන ආරණ්‍ය සේනාසනයකටම සිල්වතුන් ගුණවතුන් උතුමන්ට වැඩ වාසය කරන්න පුළුවන් භූමියක් විතරයි මෙතන ස්වාමීන් අපි විශ්වාස කරනවා ඒක. ඒ කියන්නේ අර බාහිර කටයුතු නැතුව භාවනා වගේ කටයුතු කියන ගොඩාක් නිහඬ හුදකලාවට කැමති වැඩපිළිවෙලකට තමයි කැමති මෙතන. කැමති. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද මෙතන හරි පුදුම භූමියක්. එහෙමයි. ඉතින් මොකද සුමන සමන්දේවයන්ගේ අඩවිය. ඔව්. තාම මෙතන තින් තාම බොහෝ ආවට නොපෙන්න බලවේග ඒ අයගේ එකින් ආරක්ෂිත තැනක් නේ මෙතන ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ හරි විශේෂ තැනක්. ඉතින් ඔබටත් පුළුවන් ලංකාවට ආපු වෙලාවකට අනිවාර්යෙන් ඒක වටිනවා නේද? දැන් මේ වගේ තැනක් බලාගෙන හිත පහදවා ගන්න එක නේද? එහෙමයි ස්වාමීන් දැන් අපි වහන්සේ. දානි දීලා ඉන්නවට වැඩිය ඒකම මෙහෙට ඇවිල්ලා බලන්න පුළුවන් නේද? අපි දැන් සිරිපාදේ මාළුවත් අපිට මේ පඩිපෙළත් එක්ක මෙතන හොඳට පේනවා නිතරම. ඔව්. හරි වෙනස් වෙනවා සාන්ත මිත්‍ර මේ ක්ලයිමේට් එක වෙනස් වෙනවා. සමහර දිනවල මේ පළාත මීදුම් වලින් වැහිලා යනවා. වැහිලා යනවා. සමහරක් වෙලාවට ආයක පාට මේ හොඳට පැහැදිලි වෙනවා. ආයෙ තත්පර ගානකින් බලද්දි ආයෙ වැහිලා යනවා. හරි වැහිලා යනවා. හරි සුන්දර පරිසරයක්. ඉතින් හැම පැත්තෙම සාංශ මෙහෙනේ ස්වාමීන් වහන්සේ මෙතන පල්ලේ අලුපොළ ඇල්ල. අලුපොළ ඇල්ල. එතන මෙතන සාංශ කියන්නේ මේ අර දස ඇලි නුවර. දස ඇලි නුවර කියලා කියනවා නේද? ඔව් කියන ගඟ දිගේ වැඩසටහන කරා ජැක්සන් මහත්තයා. එහෙමයි. ඒ දවස්වල තමයි ඇලි 10න් පෙන්නලා ඒ කටයුතු කරේ. එහෙමයි. ස්වාමීන් මෙතන මේ දියඇලි 10ක් කියලා අපිට දැන් මෙතන දියඇලි කීපයක්ම පේනවා. තනින් තන චූටියට. ඈත නිසා මේ සාංශ දියඇලි 10ක් කොටස දැන් අපිට මේ පාරිනකොට තා පොඩි පොඩි දිය කඩි සරිය හරියට හම්බ වෙනවා. සෑහෙනට තියෙනවා. තියෙනවා. ඒ වස් කාලේ වැඩි නේ ස්වාමීන් වහන්සේ. ඔව් දැන් වස් කාලේ තමයි වැස්සත් එක්ක සක්‍රිය වෙනවා. ගොඩක් දියඇලි හොඳට වතුර තියෙනවා. එහෙමයි. අනික මේ විශේෂ තමයි මේ දියක් කොතනින් ගත්තත් මේකේ මේ පැම් බලන්න පුළුවන්. පුළුවන්. මේ රක්ෂිතේ ඉන පිරිසුදු වතුරනේ තියෙන්නේ. පිරිසුදු වතුර කිසිම අපරාධයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. අනික ඒ වතුර හරි බරයි. බරයි. ඔව්. ඒක ලොකුවට තියෙනවා. එහෙමයි. ඒක දැනෙනවා. වෙනස දැනෙනවා. දැනෙනවා. දැන් මම මෙහෙලා මේ පැම් මේ දවසේ වලද වෙලා ඒක හරියට දැනෙනවා. දැනෙනවා. ඇඟට. ඉතින් හරි පිරිසුදු වතුර පිරිසුදු වාතාශ්‍රය. වාතාශ්‍රය. හැම දෙයක්ම පිරිසුදුව. ඉතින් ඉන්න ස්වාමීන් වහන්සේලා පිරිසුදු සිල් රකින්න ගුණ පුරණ අය. ඉතින් හරි පිරිසුදු වගේම හරි සුන්දර පළාතක්. ඉතින් ඔබට පුළුවන් ලංකාවට ආපු වෙලාවට බලලා යන්න ස්වාමීන් වහන්සේලාට. ඉතින් හැමදෙනාටම ඉතින් ස්වාමීන් වහන්සේ නම් මේ අපිට දායකත්වයේ දරපයට ස්වාමීන් වහන්සේ නම් ආශිර්වාද කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිත කය වචනය කියන තුන්දරින් කුසල් දහම් රැස් කරනවා නම් ආයමත් පින් කරන්න හිතේ කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වදාළනවා සැප කියලා කියන්නේ පිනටයි කියලා දේශනා කරනවා. ඉතින් මේ පින්නතුන් බොහොම වාසනාවන්තයි මෙවන් සත්පුරුෂ ගුණ දරන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් සමග එකතු වෙලා උන්වහන්සේගෙන් ජීවිතයට බොහෝ අවවාද අනුශාසනා ලැබමින් දානීය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඒ සත්පුරුෂ ආශ්‍රය නිසා සුවසේ පින් දහම් රැස් කරනවා. ඉතින් අපි පළමු කොට මේ මහා දානීය පින උන්වහන්සේට අනුමෝදන් කරන උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් අපේ ගෞරවනීය වර්ගපොළ ප්‍රසන්නචිත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බොහෝ කලක් සිට අපේ ආරණ්‍ය සේනාසනයට විවිධාකාර වශයෙන් නන්නායුරින් උපකාර කරනවා. ඒ කියන්නේ සියලු දේවල් වලට වගේ උන්වහන්සේ දායකත්වයේ දරුවා කියවොත් ඒක අපි සාධාරණයි. ඒ උන්වහන්සේ ඒ බොහෝ කලක සිට රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයේද ඒ වගේම විශේෂයෙන් මේ දිනවල මහා සංඝරත්නය ආරමුණු කරගෙන මේ සත්පුරුෂ කල්යාණ මිතුරු පිරිස එකතු කරගෙන උතුම් දානයක් පූජා කර දින ගණනාවකට වියලි සලාක පූජා කරගත්ත ප්‍රණීත සංඝයාට නොලැබෙන දේවල් පවා සාමාන්‍ය මේ ප්‍රදේශයේ ලැබෙන්නේ නැති දේවල් පවා උන්වහන්සේ සොයලා බලලා පූජා කරගත්තා. ඉතින් උන්වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් මේ සිද්ධ කරන ඒ උතුම් කාර්යය පිනේ ආනුභව බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සෝසේ ගුණ ධර්ම පරිපූර්ණ කරගෙන මේ ගෞතම සාසනීය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලුම පින් උන්වහන්සේට මහෝපකාරයක්ම වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම උන්වහන්සේගේ උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍රයා ආශ්‍රය නිසා තමයි මේ සත්පුරුෂ පින්වතුන්ට මෙවන් කුසල් දහම් සිද්ධ කරගෙන මේ වගේ දුෂ්කර තැනක තියෙන පුණ්‍ය භූමියක් දැනගන්න හරි ලැබුණේ උන්වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේ ඒ උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා මේ පින්වතුන් බොහෝ කුසල් දහම් රැස් කරගත් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සියලු දෙනාටම අපි පින් අනුමෝදන් කරනවා, ආශිර්වාද කරනවා, සෙත් පතනවා. හැමදෙනාම කායික මානසික සුවපත් වේවා, නිදුක් නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඒ වගේම කරන කියන සියලු කටයුතු සාර්ථක කරගන්න, රැකී ආරක්ෂා කටයුතු, ඒ දරුවන්ගේ ආදී සියලු කටයුතු සාර්ථක කරගන්න මේ පින්වතුන්ට සියලු ආශිර්වාද රැකවන්න සැලසේවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සිරිපාගිරේස විමානී ජීවමාන වැඩ සිටින මහානුභාව සම්පන්න ආර්ය ශ්‍රාවක ශ්‍රීමත් සොමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ කල්යාණ මිත්‍ර පිරිස සියලුම දෙනාටත් සත්පුරුෂ සියලු දෙනාටමත් සැලසේවා. උන්වහන්සේගේ රැකවරණය නිරතුරුවම සැලසේවා, සියලු ආශිර්වාද සැලසේවා කියලා අපි උන්වහන්සේට පින් අනුමෝදන් කරමින් සිහිපත් කරන ඒ සෑම දෙනාටම ආශිර්වාද කරත්වා කියලා. ඉතින් ඒ වගේම අපි හැම දෙනාටම මේ ගෞතම සාසනයේ මෙවන් දාන ආදී සීල ආදී භාවනා ආදී ගුණ ධර්ම පරිපූර්ණ කරගෙන සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත වූ සංසාර දුකෙන් නිදහස් වීම පිණිස අපි හැම දිනාට මේ මහානීය පුණ්‍ය ධර්මයෝ උපකාරයක් වේවා, ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. ඉතින් අද අපි මෙහින් වැඩම කරනවා. ඉතින් නැවතත් අපි ආපහු මාසෙකින් විතර මෙහෙට වැඩම කරන්න අදහසක් තියෙනවා. ඉතින් බොහෝ සත්පුරුෂව මතක් කරා ස්වාමීන් වහන්සේ මාගේ ජන්මදිනයට දානයක් දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට වීලිහාර පූජා කරගන්න කැමතියි කියලා. ඉතින් අපි ලබන මාසෙත් මෙහෙට වැඩම කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේත් එක්ක අපි ඊයේ බොහෝ තැන් වලට ස්වාමීන් වහන්සේ අපිව එක්ක ගියා වැඩමික සාසනයට බොහොමත්ම පිං. ඉතින් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේත් ස්වාමීන් වහන්සේලා වැඩින ස්වාමීන්වහන්සේලා සුවසේ බණ භාවනා කටයුතු කරගෙන යන ස්වාමීන් වහන්සේලාට තුරුණගේ ආශිර්වාද ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මේ වගේ උපස්ථාන කරන අපේ මේනක සහෝදරයාට අපි ආශිර්වාද කරන ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්න සිව්පස දාන සකස් කරලා දෙන ගිලන්පස පූජා කරන. ඉතින් මේ දානට උදව් කරපු හැම දෙනාටම ත්‍රිවිධ රත්න අනුභව බලෙන් සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව පිහිට රැකවරණය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දෙනාටම එහෙනම් තෙරුවන් සරණයි.